සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා. SL Tech YouTube channel එකට. අද වීඩියෝ එකක් කරන් ආවේ අලිවඩ සර්කිට් එකක් හදාගන්න එක ගැන. මේක 12 volt DC වලින් වැඩ කරන එකක්. ඊට කලින් මම කරව 230 volt AC වලින් වැඩ කරන විදුලි වැට සර්කිට් එකක්. ඒ සර්කිට් එකම තමයි මේකට අපි 12 volt දෙන්න, ඒ කියන්නේ 12 volt දීලා මේ අපි 230ක් වෙනම හදලා ඉන්වර්ටර් එකකින් හදලා තමයි මේ අර සර්කිට් එකට ඇඩ් කරන්නේ. ඒක හදාගන්න කොහොමද කියලා පොඩ්ඩක් බලුවොත් මේක තමයි සර්කිට් ඩයග්‍රෑම් එක. මේක IC එකකින් වැඩ කරන ඉන්වර්ටර් සර්කිට් එකක්. CD4047 කියන ඉන්වර්ටර් IC එකක් පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ. පොඩි සර්කිට් එකක්. තාමත්ම සරල සර්කිට් එකක්. මේකට අපි 12 volt ලබා දෙන්නේ. 12 volt දුන්නම මේකට අපි මම පාවිච්චි කරලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් දෙකක්. ට්‍රාන්ස්ෆෝමර් දෙකක් පාවිච්චි කරන්න හේතුව එක ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරොත් එimhe අපිට 230ක් වගේ වෝල්ටේජ් එකක් ගන්න පුළුවන් නේ. ඊට වඩා ටිකක් අවුට්පුට් එකේ මේ වෝල්ටේජ් එක සහ ජූල් ප්‍රමාණය වැඩි කරගන්න මම මෙතන වෝල්ටේජ් ඉන්වර්ටර් එකේ හදන වෝල්ටේජ් එකත් වැඩි කරලා තියෙනවා. ඒකට ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සීරීස් කරලා තමයි මේ ඉන්වර්ටර් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතකොට ට්‍රාන්ස්ෆෝමර් දෙකේ අවුට්පුට් දෙක එකට සීරීස් කරගත්තම වෝල්ට් 400ක් විතර හදනවා. මේක ගැන කිව්වොත් මේකේ මේ CD4047 කියන IC එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මෙතනට 104 J මයිල වර්ගයේ කැපැසිටර් එකක් දා ගන්නෝනේ. මෙතනට CIK ප්‍රීසෙට් එකක් දා ගන්නවා. මෙතන මේ පින් දෙකේ CIM රෙසිස්ටර් එකක් කරහා IRFZ 44 කියන MOSFET දෙකට දීලා තියෙනවා. මේකේ MOSFET ප්‍රමාණය කැමති ප්‍රමාණයක් දා ගන්න පුළුවන්. මේ MOSFET දෙක රත් වෙන්නේම නැහැ. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝමර් දෙකට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි. එතකොට ඉන්වර්ටර් සර්කිට් එක. එතකොට ටයිමින් සර්කිට් එක කලින් අර මම 230 වෝල්ට් AC වලින් වැඩ කරන්න හදපු සර්කිට් එකම තමයි. ඒකට තමයි ඒකේ අර දැම්ම 225 RC කැපැසිටර් එකේ දෙපැත්තට මේ ඉන්වර්ටරෙන් අවුට් වෙන 400 වෝල්ටේජ් එක අපි ලබා දෙන්නේ. සර්කිට් එක අරකම තමයි, කිසි වෙනසක් නැහැ. අමතරව අපිට 12 volt වලින් දී ගන්න පුළුවන් විදිහට තමයි ඉන්වර්ටර් එක පාවිච්චි කරන්නේ. මොකද ගොඩක් කට්ටිය ඉන්නවා හේන් වල එහෙම දැන් මේන් කරන්ට් එක නැහැ. ඒ කියන්නේ කට්ටිය හේන් වලට විදුලිය අරන්නේ නැහැ. වුණා මේ කට්ටිය බැටරි එකකින් තමයි වැඩ කරගන්නවා කියන්නේ. ඉතින් බැටරි එකකින් වැඩ කරගන්න ඕන නිසා 12 volt වලින් හදන්න ඕනේ. ඒ නිසා තමයි මේ වගේ ඉන්වර්ටර් එක පාවිච්චි කරලා දැන් හදන්න තියෙන්නේ කරේ. මොකද පෙරයිට් ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි කරලා මම ඉන්වර්ටර් එකක් හදුවා. ඒකේ ප්‍රශ්න තිබ්බා. ඒකේ දාන ට්‍රාන්සිස්ටර් රත් වෙනවා. එහෙම ප්‍රශ්න තිබ්බා. එහෙම රත් වෙලා සවුත් වෙලා යයි කියලා ප්‍රශ්නයක් ඒ කියලා තමයි මම දැන්ට ඒ විදිහ නැතුව මේ විදිහට හදන්න තීරණය කරේ. ඉතින් මේක නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. මේ MOSFET දෙක නතර කරලා හිතන්නවත් නෑ. ඉතින් අවුට්පුට් එක සඳහා අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ සර්කිට් ඩයග්‍රෑම් ටිකේ බලලා අවශ්‍ය කොටස් ටික අරගෙන හදා ගන්න පුළුවන්. මේකේ ඉන්වර්ටර් සර්කිට් එකත් මම ඉන්වර්ටර් සර්කිට් එකත් හදන විදිහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් කොහොමද කියලා සර්කිට් ඩයග්‍රෑම් එක. ඉතින් මම සර්කිට් එක හදාගත්තා. බලමු හදාගත්තේ කොහොමද කියලා. ඉතින් මම මේක මේ වගේ බෝඩ් එක හදාගත්තා. මම මෙතන MOSFET 4ක් දාලා තියෙන එක පැත්තකට දෙක ගානේ. කට්ටිය කැමති ප්‍රමාණයක් දා ගන්න. මේකට නම් MOSFET මම එක පැත්තකට දෙක ගානේ MOSFET 4ක් පාවිච්චි කරලා දෙනවා. මේ තමයි CD4047 කියන IC එක. මෙතනින් තමයි ට්‍රාන්ස්ෆෝමරේ දෙන්නේ. මම මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මිලිඇම්පියර් 500 ට්‍රාන්ස්ෆෝමර් දෙකක්. මිලිඇම්පියර් 500 ට්‍රාන්ස්ෆෝමර් දෙකක මෙන්න මේ දෙපැත්තේ තියෙන වයර් දෙක. ඒ කියන්නේ නිල් පාට දෙපැත්තේ තියෙන වයර් දෙක තමයි මේ තියෙන නිල් පාට වයර් දෙකට සම්බන්ධ කරගන්නේ. ට්‍රාන්ස්ෆෝමර් දෙකේ මෙහෙම. මම අර සර්කිට් ඩයග්‍රෑම් එකේ තිබ්බ විදිහට ට්‍රාන්ස්ෆෝමර් දෙකේ වයර් ටික එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ කළු වයර් තියෙන මැද, ඒ කියන්නේ මැදෙන් ආපු වයර් දෙක ට්‍රාන්ස්ෆෝමර් දෙකේම ඒ දෙක එකතු කරලා ඒකට ධන සප්ලයි එකක් ලබා දෙනවා. එතකොට මේ දෙපැත්තේ 230 වෝල්ටේජ් එකක් හැදෙනවා. ඒ දෙක එකට එකතු කරලා සීරීස් කරලා වෝල්ටේජ් 400 විතර හදා ගන්නවා. ඊපස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ මැදිච්ච වෝල්ටේජ් එක 400 මේ සර්කිට් එකේ මෙන්න මෙතන මේ මෙතන මයිල කැපැසිටර් එකේ දෙපැත්තට සම්බන්ධ කරනවා.
එතකොට ඊට පස්සේ ඒක කැපැසිටර් එක charge වෙලා මේ සර්කිට් එකෙන් වැඩ කරන්නේ. මෙතනින් අපි high voltage transformer එකට supply එක ලබා දෙනවා. මේ ඔක්කොම එකම සර්කිට් එකකට පැවැස්සුවා. ඉතින් මෙන්න මේ වගේ තමයි පාස්ලා ඉවරනට පස්සේ තිබ්බේ. මේකේ මං කරන්ට් එක ටිකක් අර 12 වෝල්ට් වැඩි ඇම්පියර් එකක් යන නිසා පාස් ටික ඔක්කොම EM වලින් හදාගත්තා. ඉතින් මේ වගේ තමයි සර්කිට් එක. අපි මේක බලමු ඉතින් ඊට පස්සේ කොහොමද මේ ට්‍රාන්ස්ෆෝමර් එකට සම්බන්ධ කරලා මෙතන මේ high voltage transformer එකට සම්බන්ධ කරලා කොහොමද output එකක් තියෙනවද කියලා. මම මේකට මෙන්න මේ වගේ 20 UST කැපැසිටර් තමයි පාවිච්චි කරලා තින්නේ. ඒකත් මම බෝඩ් එකටම තියලා පාස් ගත්තා. තව ඒ වගේ මෙතන මේ ඉන්වර්ටරේට මේ වගේ ඉන්වර්ටරයක් හදාගන්න බැරි නම් කඩේ අර මම කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා වොට්ටර්සි ඉන්වර්ටර් බෝඩ් එකක් පාවිච්චි කරලා හදාගන්න. ඒ ඉන්වර්ටර් බෝඩ් එකත් මේකට ප්‍රශ්නයක් නෑ. හොඳටම හොඳයි මේ ඒ වගේ ඉන්වර්ටර් බෝඩ් එකක් පාවිච්චි කරලා හරිය කමන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලා වෝල්ටේජ් එක හදාගන්න ඉන් කරගන්න. මම මේක මේ අර ඔක්කොම එකම බෝඩ් එකකට ගත්තම පිළිවෙල නිසා තමයි මේ වගේ ඉන්වර්ටර් සර්කිට් එකත් මේ සම්පූර්ණ බෝඩ් එකටම ගත්තේ. දැන් මේ ටික සම්බන්ධ කරලා බලමු කොහොමද කියලා. ට්‍රාන්ස්ෆෝමර් එක සම්බන්ධ කරලා high voltage transformer එකට සම්බන්ධ කරලා බලමු කොහොමද කියලා මේක. හරි ඉතින් ඔන්න මම ට්‍රාන්ස්ෆෝමර් දෙක සර්කිට් එකට හයි කරලා high voltage transformer සර්කිට් එකට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේකට පවර් දෙන්න චෙක් එකකුත් පාස් කරගත්තා. මම මේකට පවර් එක දෙන්නේ 12 volt DC ඇම්පියර් 2ක සප්ලයි එකකින් තමයි පවර් එක දෙන්නේ. ඒ පවර් එක දීලා බලමු කොහොමද මේකේ ආක් එක කියලා. දැන් මැෂින් එක වැඩ කරනකොට හත් ඇහෙනවා ඉතින්. අපි බලමු මේකේ ආක් එක කොහොමද කියලා. අතන හොඳ ආක් එකක් තියෙනවා. මම ඉතින් හොඳ ආක් එකක් තියෙනවා. ඉතින් වට මේ වගේ සර්කිට් එකක් හදන්න මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් කරලා හරි අහන්න. ඒකට උත්තර දෙන්නම් මම. එහෙනම් ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.